දැන් විශේෂයෙන්ම ආයුර්වේදික් කියලා කිව්වම ඕනම කෙනෙක්ගේ විශේෂ අවධානයක් යොමු වෙනවා. මොකද ආයුර්වේදය සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් තියෙනවා. ඒකත් එක්ක ෆෙයානස් ඩේ ක්‍රීම් එකයි ෆෙයානස් නයිට් ක්‍රීම් එකයි. අපි ඒක ගැන කතා කරමු. ෆෙයානස් ඩේ ක්‍රීම් එක ගත්තොත් එහෙම වෙනිවැල්, කොකුම් පොතු, සුදු හඳුන්, කස්තුරි කහ, විටමින් E කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් එක්කලා තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. විශේෂයෙන් මම කියන්න කැමති ෆෙයානස් ඩේ ක්‍රීම් එක ගත්තොත් මේ ක්‍රීම් එකේ අපි කිසිම වෙලාවක අපි මොනම වෙලාවකවත් අන්තර්ගත කරන්නේ නැහැ වර්ණක, කෘත්‍රිම වර්ණක කිසිවක්වත් අන්තර්ගත කරලා නෙමෙයි, ස්වභාවික වර්ණය තමයි ක්‍රීම් එකේ තියෙන්නේ. ක්‍රීම් එකේ තියෙන ස්වභාවික වර්ණයම තමයි තියෙන්නේ. ඒ නිසා බය නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් හැමට හානියක් නැහැ. හානියක් වෙන්නේ අර ආයුර්වේදීය ගුණාංග ටික හැමට අවශෝෂණය කළ ඒ ඔස්සේ ලැබෙන ස්කින් ග්ලෝ එකක් තමයි වෙන්නේ. ඊට අමතරව මේකේ තියෙනවා SPF 30. SPF 30 කියන්නේ sun protection factor එක. කියන්නේ වෙනම හිරු ආලේපනයක් ගන්න ඕනේ නැහැ. sun protection cream එකක් වෙනම ආලේප කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන් සමහරුන්ගේ මතයක් තියෙනවානේ කහ වෙනිවැල් වගේ දේවල් ගාලා අවුවට යන්න හොඳ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. මේකේ අපේ sun protection factor එක තියෙන නිසා ඒ සියල්ල ආරක්ෂිතව ස්කින් එකට හොඳට අවශෝෂණය වෙනවා ඩේ ක්‍රීම් එකේ. නයිට් ක්‍රීම් එක ගැන කතා කරද්දී නයිට් ක්‍රීම් එකේ විශේෂත්වය තමයි හැම පැහැපත් වීමට මේකේ තියෙන ආයුර්වේදීය සංඝටක ටිකම තමයි හැම පැහැපත් වෙන්න අපි වෙනම බ්ලීචින් අඩංගු කරලා නැහැ. අපි දන්නවා බ්ලීචින් පාවිච්චි කරලා එහෙමත් නැත්නම් සැර ඉන්ජෙක්ෂන් වර්ග පාවිච්චි කරලා සුදු වීමේ අවශ්‍යතාවයක් නැහැ. අපේ ආයුර්වේදීය ක්‍රමානුව, දේශීය ක්‍රමානුව හැම පැහැපත් වීම. අර එක රැයකින් රැයට ගාලා උදේට බලනකොට ස්කින් එක පැහැපත් වෙලා තිබීමේ වෙනසක් නැහැ. මේක කාලයක් අපි කියන